ඉස්කෝලේ යන කාලේ මං හරි කැමතියි පන්ති පළවෙනියා වෙන්න. හරි කැමතියි. හරිද try කරනවා බෑ. කොච්චර කරත් අන්තිම පැත්තෙන් 1 2 හරිද? බෑ පළවෙනියා වෙන්නම බෑ. මම ඊට පස්සේ කල්පනා කරා මේකේ මේ මම නොදන්න පළවෙනියා දන්න මොකක් හරි රහසක් ඇති. දැන් මම මේ කියන කාරණා ටික විශේෂයෙන් දරුවෝ ජීවිතේට එකතු කරගන්න මම කියන විදිහට එක වාරයක් වැඩ කරන්න. හරිද? මේ කියන්නේ මෙලෝඩියක් බැරුව ඉගෙන ගන්න බැරුව පල්ලෙහාම ඉඳලා කැම්පස් එකකට ඇවිල්ලා. හරිද? ඒ නිසා විශේෂයෙන් දරුවෝ මේ කියන විදිහට එක වාරයක් වැඩ කරන්න සාධනීය විදිහට ප්‍රතිඵල නොලැබුණොත් අතහැරලා දාන්න. තේරෙනවද කියන එක? හරි. මේ මං කැමති ඉස්සර පන්තියේ පළවෙනියා වෙන්න. ඊට පස්සේ ඉතින් මම කල්පනා කරා මේ මට බැරි වෙන්නත් අරයට පුළුවන් වෙන්නත් මොකද්ද හේතුව? එයාට තියෙනවමයි මටත් තියෙන්නේ. එයාටත් මොලයක් තියෙනවා මටත් තියෙනවා. නේ? ඒතර එයා පළවෙනියා වෙනවා මං අන්තිමයා වෙනවා. එහෙම වෙන්න බෑනේ. මම කල්පනා කරා මොකක් හරි රහසක් ඇති. එයා දන්න මම නොදන්න. ගියා පළවෙනියා හම්බෙන්න. ගිහලා ඇහුවා බලන්නකෝ ඔයා හැම පාරම පන්තියේ පළවෙනියා. ඒතර ඔයා පළවෙනියා වෙනවා මට බෑ. මොකද්ද රහස? කොහොමද ඔයා පාඩම් කරන්නේ? ඇහුවන් පස්සේ එයා මට කිව්වා මෙහෙමයි ඉතින් මහ ලොකු දෙයක් නැහැ. හැමදාම ගෙදර ගිහිල්ලා හැන්දෑවේ 7 ඉඳන් 8 වෙනකන් පැයක් පාඩම් කරනවා. මේක අහපු මම හිතාගත්ත හරි. මමත් අද ඉඳන් ගෙදර ගිහිල්ලා එක පැයක් 7 ඉඳන් 8 වෙනකන් පැයක් මම පාඩම් කරනවා කියලා හිතලා ගෙදර ගියා. බෑග් එක විහික් කරලා දැම්මා. මොකද 7 වෙලා නැහනේ. හරිද? දෙකට විතර ගෙදර ගියා. ගිහිල්ලා බෑග් එක පැත්තකට දාලා හිටියා 7 වෙනකන්. ඉඳලා ඔන්න දැන් හැන්දෑව 4ට ලං වුණාන් පස්සේ ගියා කාමරේට. ගිහිල්ලා අද නම් පාඩම් කරනවා සක්කරේ ආවත් ලෝකේ පෙරළුණත් අද 7 ඉඳන් 8 පැය පාඩම් කරනවාමයි කියලා හිතාගෙන කාමරේට යද්දී පොත් මේසෙ තියනවා පුටුව නැහැ. හරිද? ඊට පස්සේ ගිහිල්ලා ඉතින් ගෙදර එහාට මෙහාට ගිහලා පුටුවක් අරන් ආවා. පුටුවක් ගෙනල්ලා පුටුව මේසෙ ළඟින් තියලා වාඩි වෙලා මේසෙ දිහා බැලුවම් පස්සේ මේසෙ නැත්තේ පොත් විතරයි. හරිද? තියන ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ගලවපු කලිසම් සර්ට් ටික භාගයක් ඇඳේ භාගයක් මේසෙ. හරිද? ඊට පස්සේ දවස් 3-4කට කලින් කාපු බත් පිඟන් 2-3ක්ම පොත් මේසෙ උඩ. ඊට පස්සේ තාත්තා වැඩට ගෙනියන බඩුත් සමහර විට භාගයක් විතර පොත් මේසෙ උඩ තියෙනවා. අම්මා කුස්සිය උයනේ වයින් දුත් භාගයට භාගයක් සමහරලාට මගේ කාමරේ පොත් මේසෙ උඩ. දැන් මේක දැක්කන් පස්සේ එකක් මොලේට දැන් මැසේජ් එකක් යනවා. මොලේට පණිවිඩයක් යනවා. අපි දන්නේ නැති වුණාට මොලේ දැන් තේරුම් ගන්නවා මෙතන මෙයාට මේක කරන්න පිළිවෙලක් නැහැ. ඒ නිසා ටික ටික ඉබේ කම්මැලිකම එවන්නේ. මොලේට දැන් මැසේජ් එක ගිහිලි ඉවරයි. හැබැයි දැන් අදිෂ්ඨානේ තියෙනවා. කවුරු ආවත් පැය පාඩම් කරනවා කියලා හිතලා දැන් ඉතින් ඔන්න මේසෙ උඩ තිබිච්ච අර ලොට්ට ටික පොඩ්ඩක් එහාට මෙහාට කරගෙන පොතක් තියාගන්න ඉඩ හදාගත්තා. හදාගෙන ඉවරලා බෑග් එක බලනකොට ඇඳ කෙලවරක තියෙනවා. ගත්ත බෑග් එක. අරගෙන ශිපර කැරියා. බෑග් එක ශිපර කරලා ගත්ත සිංහල සටහන් ලියපු පොත. අද පැය සිංහල පාඩම් කරනවාමයි කියලා ගත්ත ඉස්කෝලේ සිංහල සටහන් ලියපු පොත. අරගෙන තියාගත්ත මේසෙ උඩින්. තියාගෙන ඉවරලා දැන් ඔන්න පෙල්ලුවා. පළවෙනි පිටුව පෙරලලා අද නම් පාඩම් කරනවා කවුරු ආවත් පාඩම් කරනවා කියලා හිතලා දැන් ඔන්න සටහන කියවනවා. හොඳද? සිංහල සටහන දැන් ඔන්න මුලින් ඉඳන් කියවනවා. හරිම ආශ්චර්යමත් විදියට ටිකක් වෙලා කියවගෙන යද්දී සිංහල පොත අස්සෙන් ඉතිහාසෙ මතුවෙනවා. හරි. දැන් ටිකක් වෙලා යනකොට තේරෙනවා දැන් මේ ඉතිහාසෙ සිංහල පොත අස්සෙන් මතුවෙනවා. බලද්දි ඉතිහාස පීරියඩ් එක වෙලා අහුවෙච්ච පොතේ තමයි සටහන ලියලා තියෙන්නේ. නේ? සිංහල පොතේම ඉතිහාසයත් ලියලා විද්‍යාවත් ලියලා හැම විෂයෙම අර සම්බෝලයක් වගේ එකම පොතේ ලියලා. පොතේ නමට විතරක් තියෙනවා සිංහල. නමට තියෙනවා ඉතිහාසෙ. සටහන ලියන වෙලාවේ අහුවෙච්ච පොත අරගෙන තමයි සටහන ලියලා තියෙන්නේ. දැන් මේක හරියන්නේ නැහැ. නේද? හක්කරේ එන්න දෙයක් නැහැ. මේකේ සටහනවත් නැහැ පිළිවෙලට බෑ පාඩම් කරන්න. පොත දමලා ගහද්දිම ඇඳ බලාගෙන ඉන්න බුදියන ටයිප් එකට නේ. දැකලා තියෙනද අර කම්මැලියෙක් කියන්ද? නේ කිසි පිළිවෙලක් නැති කෙනෙක්ගේ ඇඳයි පිළිවෙලක් තියෙන කෙනෙක්ගේ ඇඳයි කියන්නේ ඒක ඇඳවල් දෙකක් නේ. හරිද? අර කම්මැලියෙක් ඇඳේ තියෙන්න ඕනේ සියලු ලක්ෂණ තියෙනවා. සති දෙක තුනකට කලින් ඇඳ එහා පැත්තට වැටිච්ච ඇඳ රෙද්ද තාම හිම්මමයි. මකුළු දැලුත් බැඳලා. හරිද? ඇඳට පනිනකොට මෙට්ටෙන් වැලි ටැටරයක් විතර බිමට වැටෙනවා නේ. ඇඳ පුරාම වැලි ගසලා නැහැ. ඔළුව කොට්ටේට තියාගත්තන් පස්සේ මගේ මුළු ජීවන සුවඳම කොට්ටෙන් එනවා. හරිද? එතකොට හිතන්න ඕකේ නිින්ද යනවා. ඒ නිින්ද ඔය කම්මැලියෙක්ට විතරයි ඔක තේරෙන්නේ. හරිද? ඒ ගන්න නිින්දේ ඇඟට පහසුවක් තියනවද? ඇඟට කිසිම පහසුවක් ඕකේ නැහැ. ඒ ගන්න නිින්දේ ඇහැරෙන්න බෑ. හරි අමාරුයි ඒ නිින්ද ඇහැරෙන්න. අද ඒ නිින්ද හරිම අමාරුයි. දැන් ඉතින් කොහොම හරි ඔන්න ඔහොම ඉන්න. බලන්න එදා ඒ පිළිවෙල තිබ්බ නැති නිසා කිසි දෙයක් නැති වුණා. ඊට පස්සේ මම පන්සලට ආවා. හරිද? ඊට පස්සේ ඕ වෙනස් වුණා. දැන් මම මහණුනේ මාතර කිරින්ද පොල්ලැල්ල ඉසිපතන පිරිවෙන හක්මන. පිරිවෙනට ගියන් පස්සේ උදේ 5ට නැගිටින්න ඕනේ. ලොකු හඳුරුද පොඩි හඳුරුද? දෙපිරිසම.
ඒකේ නෑ මේ මෙයාලා නැගිටිනවා මෙයාලා එහෙම එකක් නෑ. පහට අපි හැමෝම නැගිටින්න ඕනේ. නැගිටලා පහ අමාරට අපි බුදුන් වඳින්න යන්න ඕනේ. හරිද? එතකොට ඊට පස්සේ 6ට බුදුන් ඇඳලා ඇවිල්ලා අපිට තියෙන වත් කරන්න කියලා එකක්. වතක් ඔය වත් පිළිවෙත් දැකලා තියෙන පන්සල අතුපතු ගානේ නේ. පන්සල අතුපතු ගානේ මෙහි ඉදින් දැකලා ඇති. පන්සල අතුපතු ගානේ ලොකු හාමුදුරුවෝද පොඩි හාමුදුරුවෝද? පොඩි හාමුදුරුවෝ. ඕක දැක්ක ගමන් අපේ අම්මලා කියනවා අනේ පව් බලන්නකෝ අර පුංචි හාමුදුරුවන්ට ඉදලක් උස ගන්නවත් බැරි වයසේ ලොකු හාමුදුරුවන්ට තේරෙන්නේ නැද්ද? අර ඉදලක් දීලා පව් ගෙදර ගිහින් තියාගත්තා නම් නේ හරි ලස්සනට මං හදා ගන්න. ලොකු හාමුදුරුවෝ ඉදලකුත් දීලා අනේ පව් කියනවද නැන්ද? කියනවා. ඒ තමයි අපේ ලොකු හාමුදුරුවෝ අපිට වගකීම් ගන්න හැටි පුරුදු කරපු පළවෙනි තැන. මුළු පන්සල මතු ගන්න කිව්වේ නෑ. එක කොටසක් බෙදලා දුන්නා. ඔයා මේ කොටස අතු ගන්න. ඔයා මේ කොටස පිරිසිදු කරගන්න. ඊට පස්සේ අපි දන්නවා මේක අපේ වගකීමක්. අන්න වගකීම් ගන්න පුරුදු කරපු පළවෙනි තැන. එතන අපි දන්නවා උදේ නැගිටින්න ඕනේ. නැගිටලා මෙතන අතු ගන්න ඕනේ. ආයි කොච්චර නිදිමත වුණත් මේක කරලා අපි අවසන් කරන්න ඕනේ. මේක මගේ කොටස. ඒක මගේ වගකීම. වගකීම හරියට කරන්න ඕනේ කියන එක පුරුදු වුණා. අන්න වගකීම් ගන්න පුරුදු කරා. කාමරේ අපේ කාමරේ ඇඳ නැගිට්ටන් පස්සේ පිළිවෙලට හදන්න ඕනේ. පොත් මේසේ පොත් ටික තියෙන තැන තියෙන එතන පිළිවෙලට තියන්න ඕනේ. ඒව අවුල් වෙන්න බෑ. ලොකු හාමුදුර අපිට ඒකට උපදෙස් දෙනවා නේ. ඒතර අන්න ඒ හදපු පිළිවෙල නිසා අද මං විශ්වවිද්‍යාලෙක ඉන්නවා. අද මෙතන මම බණ කියනවා.